හෙලෝ යාළුවනේ. ඉතින් අපි අයිෆල් ටවර් එක පැත්තේ ඉඳලා දැන් මේ අපි යන්නේ පාලේ ගානිය පැත්තට. ඒ කියන්නේ පැරිස් ඔපෙරා හවුස් එක පැත්තට තමයි අපි යන්නේ. එහෙනම් දැන් අපි ගිහිල්ලා බලමු පැරිස් ඔපෙරා හවුස් එක. අපිට කලින් දවසේ පැරිස් ඔපෙරා හවුස් එක බලන්න බැරි වුණේ ටිකට් ක්ලෝස් කරලා තිබ්බ නිසා. නමුත් අපි අයිෆල් ටවර් එක නැගලා ඉවරන ගමන් කෙලින්ම ආවේ ඔපෙරා හවුස් එක බලන්න. ඉතින් ටිකට් ප්‍රයිස් එක උනේ යුරෝ 15ක් විතර තමයි වෙන්නේ. අපි ඉතින් ටිකට් එකක් අරගෙන මෙතනින් ඇතුළු වුණා. මේ පැරිස් ඔපෙරා හවුස් එක, ඒ කියන්නේ පාලේ ගානිය යුරෝපයේ කලාත්මක වස්තු විද්‍යාත්මක අලංකාරයට ඉතා අගනා උදාහරණයක් ලෙස සැලකෙනවා. ඉතින් අපි ඔන්න ඇතුළු වෙනකොටම ඉතාම අලංකාරවත් මූර්ති නිර්මාණ ඔයාලට වටේටම බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පඩිපෙළ, ඒ වගේ රාජකීය පෙනුමක් මේ ඔපෙරා හවුස් එකට ලබා දෙනවා. එහෙනම් අපි උඩට ගිහිල්ලා බලමු කොහොමද කියලා මේ වටපිටාව. මේ පැරිස් ඔපෙරා හවුස් එක ගැන පුංචි විස්තරයක් මම ඔයාලට කරන්නම්. 19 සියවසේදී කියන්නේ 1861 සිට 1875 දක්වා කාලය තුල මේ ගොඩනැගිල්ල ඉදි කරලා තියෙනවා. නියෝ බැරොක් ශෛලියෙන් තමයි මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. නිර්මාණය කළේ ප්‍රංශු වාස්තු විද්‍යාඥ චාල්ස් ගානිය විසින් තමයි මේ පැරිස් ඔපෙරා හවුස් එක මෙවැනි අලංකාරවත් නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලා දැන් මේ දකින්නේ ඒ සංදර්ශන වලට යොදාගත් ඇඳුම් නිර්මාණ. ඒවා හරිම අලංකාරවත් විදිහට නිර්මාණය කරලා තියෙනවා. මම හිතන්නේ ඒවා ට්‍රැඩිෂනල් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වාගේ පින්තූර මේ ස්ථානයේ දර්ශනය කරලා තියෙනවා. ඒවත් නරඹගෙන ඔයාලා මේ පැරිස් ඔපෙරා හවුස් එකේ සුන්දරත්වය විඳින්න. මේ දකින්නෙත් ඔයාලා ඔපෙරා සහ බැලේ නාට්‍ය සඳහා භාවිතා කරන ලද ඇඳුම් නිර්මාණ. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මෙහි අභ්‍යන්තරයේ ප්‍රධාන ආකර්ෂණය වන්නේ එහි තියෙන වහලය. ඉතින් මෙහි ප්‍රධාන චිත්‍ර ශිල්පියා වන්නේ මාර්ක් ෂෙගෝල් විසින් තමයි මේ වහලය අලංකාර කරලා තියෙන්නේ. එහි වර්ණවත් චිත්‍ර වලින් සංගීතය සහ නාට්‍ය කලාව නිරූපණය වෙනවා. ඒ වගේම තමයි මේ ආලෝකය ලබා දෙන ෂැන්ඩලියර්, ඒ කියන්නේ මේ වහලෙන් එළිලා වැටෙන ලාම්පු මේකට අලංකාරය තවත් වැඩි දියුණු කරලා මේ ගොඩනැගිල්ලට දීලා තියෙනවා. ඉතින් මේ දකින්නේ තවත් මූර්ති නිර්මාණ, ඒ වගේම තමයි වහලේ අලංකාරත්වය ඔයාලට මේ ප්‍රදේශයෙන් බලා ගන්න පුළුවන්. මේ පාලේ ගානිය ප්‍රධාන වශයෙන්ම ඔපෙරා සහ බැලේ නාට්‍ය සඳහා භාවිතා වෙනවා. ඉතින් අද වන විට ඒක ලෝකයේ ප්‍රසිද්ධම කලා මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ ඒ ඔපෙරා හවුස් එකේ අලංකාරත්වය තමයි මම ඔයාලට දිගටම මේ අරන් ඉන්නේ. මේ ප්‍රදේශය තුලත් ඔයාලට රාජකීය පෙනුමක් බලා ගන්න පුළුවන්. වහලය සහ ඒ ලාම්පු වල තියෙන රාජකීය පෙනුම ඔයාලට තවත් දෙගුණ තෙගුණ වෙනවා මේ ප්‍රදේශයට ආපුවාම.
ඒ වගේම තමයි මේ ස්ථානය සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. එහි ඉතිහාසය, ඒ වගේම කලාත්මක වටිනාකම සහ අලංකාර හේතුවෙන් අද වන විට පැරිස් නගරයේ සංකේතයක් ලෙසද මේ ස්ථානය පත් වෙලා තියෙනවා. මේ ස්ථානයට විශේෂයෙන්ම කියන්න ඕනේ ශිෂ්‍යයින් විශාල පිරිස් පැමිණෙනවා. අපි යන දවසෙත් ශිෂ්‍යයෝ විශාල වශයෙන් ඇවිල්ලා හිටියා. මේ ස්ථානය ගැන මම හිතන්නේ හදාරන්න, ඒ ඉතිහාසය, ඒ වගේම ඒ වපසරිය පිළිබඳව ඔවුන්ට දැනුම ලබා ගන්න තමයි මම හිතන්නේ ඔවුන් ඇවිල්ලා හිටියේ. ඒ නිසා මමත් කියන්නේ ඔයාලත් මේ ස්ථානයට යන්න, ඒ සුන්දරත්වය, ඒ වගේම ඉතිහාසය පිළිබඳව යම්කිසි දැනුමක් ලබා ගන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් මෙන්න මෙතනින් ඇතුළු වුණාම මේ වගේ ලයිබ්‍රරි එකක් වගේ ස්ථානයක් තියෙනවා. එතන සෑම තැනකම තියෙන පොත්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් සමහර පොත් අරගෙන ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. විශාල පිරිස් එතනට එක්රොක් වෙන ස්ථානයක්. ඉතින් මම හිතන්නේ ඕන් මේ පිළිබඳව හදාරනවා. ඉතින් මේ හරියට අපි පොඩ්ඩක් වෙලා ඉඳලා අපි ඊළඟ ප්‍රදේශයට ඇතුළු වුණා. ඉතින් මේවැනි ස්ථාන තියෙනවා. ඒ වගේ ඇතුලේ තියෙන ප්‍රදර්ශන කුටිය වගේම ගැලරිස් තියෙනවා. ඒ වගේ මම හිතන්නේ නාට්‍ය එලි දක්වන ස්ථාන. ඉතින් අපිට එවැනි ස්ථාන වලට යන්න කාල වේලාව තිබුණ නැති නිසා අපි මේ ගොඩනැගිල්ලේ තියෙන සුන්දරත්වය ඇවිදලා ඒ සියලුම ස්ථාන නැරඹුවා. මේ ප්‍රදේශය තුලත් ඔයාලට කොස්ටියුම්ස් වර්ග බලා ගන්න පුළුවන්. ඒවා හරිම අලංකාරවත් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි මූර්ති නිර්මාණ බලාගෙන පහළට ආවා. මේ වගේ රාජකීය පෙනුමක් තමයි පහළ ඉඳලා ඉහළට බලනකොට ඔයාලට දිස්සෙන්නේ. ඉතින් හරිම අලංකාරවත් විදිහට මේ ඔපෙරා හවුස් එක නිර්මාණය කරලා තියෙනවා. රාජකීය පෙනුමක් තමයි බැලු හැම තැනම අපිට නිරීක්ෂණය වෙන්නේ. මෙන්න මේ හරිය ඉඳලා පහළට ආවට පස්සේ ඔයාලට gift ඒ වගේම පොත් ඒ වගේම key tag වර්ග ගන්න පුළුවන් shop එකක් තියෙනවා. සොනිය මිලදීලා ගන්න පුළුවන්. ඉතින් අපි එතනත් පොඩ්ඩක් වෙලා බලලා අපි එළියට යන්න තීරණය කරා. ඉතින් පාලේ ගානිය කියලා කියන්නේ සංගීතයේ නර්තනය සහ වස්තු විද්‍යාව එකට එකතු වූ අద్భుත කලාකෘතියක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒක නැරඹීමේ ප්‍රංශයේ සංස්කෘතිය, ඒ වගේම ශ්‍රේෂ්ඨත්වය අපිට හොඳින්ම අත්විඳින්න පුළුවන්. අපි එතනින් එළියට ආවා. දැන් අපි පොඩ්ඩක් මහන්සි නිසා මොනවා හරි කෑම ටිකක් කාලා අපි යන්න හදන්නේ ලා මැඩලින් චර්ච් එක පැත්තට. එහෙනම් අපි ගිහිල්ලා බලමු ඒ චර්ච් එකේ අලංකාරත්වය. එහෙනම් අපි මේ වීඩියෝ එකත් එක්ක හම්බ වෙන තුරු ඔයාලට සුබ දවසක්.